අවස්ථාවේදී වෙනස්ථානට ගරුතර සංඝරත්නය වැඩම කරනු ලැබුවා. මම ගෞරවයෙන් ආරාධනා කරනවා මැතිණියට ඒ බුලත් වට්ටි දීලා උන්වහන්සේලාගෙන් මේ උන්වහන්සේලාට ආරාධනා ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සතියං ධම්මං සරණං ගච්ඡාමි වානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ සංඝාත සිල්වා නැතිනිය කේන්‍ය දරුවන් ප්‍රමුඛ සත්පුරුෂ කාරුණික පින්වතුනි අද මේ කුතගුණ දාන්න පින්වතුන් එහෙම නැත්නම් නගර සභාවේ තමන්ට ජීවත් වෙන්නට රැකී ආරක්ෂා ලබා දෙමින් ඒ වගේම එතුමා බොහොම සත්භාවයෙන් යුක්තව දේශපාලනයෙන් තොරව සෑම කෙනාටම නගරයේ ඉන්න ආරක්ෂාව ලබා දෙමින් අති මහඟු සේවාවක් සිද්ධ කරපු උදාර යුග පුරුෂයෙක් හැටියට අපේ හිටපු නගරාධිපති අතිවේදික චන්ද්‍රාද සිල්වා මැතිතුමා කටයුතු කළා. එම ආගමට දහමට මුල තැන දෙමින් විහාරස්ථාන තනමින් ඒ වගේම නොයෙකුත් ආකාරයේ පින්කම් සිද්ධ කරමින් බොහෝම ගුණගරුක ජීවිතයක් යතාවාරි වහා පුරා පරිපූර්ණෙන්ති සාගරන්නේ වනේවයිතෝ දින්නම් උපකාපදී අන්නනේ උදකම් වන්දා යතානි යාගේ නැහිතු පොළොම නගරාධිපති තුමාට කිව්වේ චන්ද්‍රසිල්ල මැතිතුමාගෙන් ගිහිල්ලා වැඩ ඉගෙන ගන්න කියලා. ඒකත් ඒ වගේම තමයි මට පුද්ගලිකව හම්බෙච්ච නුවර නගරාධිපතිතුමා කිව්වා ලංකාවේ නගර සභාවලට වටිනාකමක් අරන් දුන්නු එකම පුද්ගලයා චන්ද්‍රසිල්ල මැතිතුමා. ඇත්තම තමයි චන්ද්‍රසිල්ල ක්‍රීඩාංගණය නැති වෙච්ච එක. ඒකෙන් තමයි එතුමා අඩපණ උනේ චන්ද්‍රසිල්ල ක්‍රීඩාංගණය. එතුමා පණ වගේ රැකගත්ත දෙයක් එදා නැති වුණා. අපගේ සුසිල් පෙරේරාන්ත මැතිතුමා නියෝජ්‍ය නගරාධිපති වෙලා පත් වුණා. ඒ නිසාම එතුමාට මහත් ශක්තියක් වුණා තමන්ගේ වරුන්ගේ. ඒ නිසාම ඉතමත් අලංකාර වචන අහන්න නැතුව කාටවත් නැවුනේ නැහැ. තමන්ගේ ඉදිරිපත බව පෙන්වලා තමන්ගේ රාජකාරිය හරියට කළා. අද ලස්සන එතුමාගේ ගියේ මේ අඩිපාර එතුමා ගත්ත උත්සාහය ඔබතුමත් ඒ විදිහට රැකගෙන නගර සභාව සුඛිත මුදිත කරන්න ප්‍රදේශයේ එතුමා කරන්න හදපු දේ ඔබතුමාවත් ඒ විදිහට කරાવી කියලා මගේ ප්‍රාර්ථනාවයි. ඇත්තම අපේ නගරාධිපතිතුමා මම හිතන්නේ පිටවේදිකේ පළවෙනි සැලසුමක සිදු දෙනාගේ අවසරයි. මම වර්ෂ කීපයක්ම මටත් අවස්ථාව ලැබුණා මේ ගුණානුස්වරණ උත්සවයට සහභාගී වෙන්න. ඒ වගේ අවස්ථාවකදී අපි සිහිපත් කරන්න ඕනේ අතරම වසර 22ක් කියන්නේ දීර්ඝ කාලයක් පුරා ජනතාවගේ හිතේ මතකයක් හෝ ගුණානුස්වරණය කළ යුතු මට්ටමේ ජීවත් වී තිබීම තමයි අතරම හිතපු නගරාධිපතිවරයාගේ විශේෂ ලක්ෂණය. කාලයක් කොටේ නගර සභාවත් ඊපස්ව මහනගර සභාවත් බවට පත් වෙලා ඒ මහනගර සභාවේ පළමු නගරාධිපතිවරයා විදිහට විශාල සේවයක් මේ ප්‍රදේශයට අත්කර දීලා ඒ සේවාවන් සිහිපත් කිරීම අද දවසේදී සිද්ධ කරනවා. මම හිතන්නේ අද දවසේ විතරක් නෙවෙයි මෙතෙක් රැස් වෙලා ඉන්න මේ පිරිස හැමදාමත් ඔවුන්ගේ රැකියාවේ ඉන්න කොටත් හැම විටම සිහිපත් කරන නාමයක් බවට චන්ද්‍රසිල්ල මැතිතුමන් පත් වෙලා තියෙනවා. සීදාතුමර ගෝත්‍රී මහනගර සභාවේ නගරාධිපති තැන්පත් අපගේ අරෝස අතපත් මැතිතුමා අතින් සහ එතුමාගේ මුණුබුරන් අතින් ඒ මල් කලඳ පළඳලා අවස්ථාවක්. හිටපු නගරාධිපති අපේ චන්ද්‍රසිල්ල මැතිතුමාගේ ආදරණීය ඉදිරියට අපේ හිටපු නගරාධිපතිනියගෙන් අවසරයි. ඒ වගේම නාගරික කොමසාරිස්තුමියගේ සියලුම නාගරික මන්ත්‍රීවරුනි ප්‍රදේශවාසී
හිතවත් සහෝදර සහෝදරියනි දෙමව්පියනි. වසර 22කට ප්‍රථම කෝට්ටෙන් සහ අපෙන් සමු අරගෙන ගිය හිටපු නගරාධිපති චන්ද්‍රසිල්ලා මැතිතුමා විශේෂයෙන්ම කෝට්ටේ ඉතිහාසයේ ලියනකොට ඔහුගේ කාලය ඔහු කළ සේවය කිසිම කෙනෙකුට අමතක කරන්න බැරි විදිහට මේ කෝට්ටේ පුරවරයට සිද්ධ කළා. අපි දන්නවා පහුගිය සියවස දිහා අපි බැලුවට පස්සේ කෝට්ටේ නගරයට සංවර්ධනය කරපු නියමුවන් 3 දෙනෙක් හිටියා. අපේ මතකයට එන පළවෙනි කෙනා තමයි ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා. එතුමා නුගේගොඩ නගරය යම් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරා. ඒ වගේම කෝට්ටේ සංවර්ධනයේ අඩිතාලමක් එකතු කරා. ඊට පසුව 1977 බලයට ආප ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස අල්විස් මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ අගනුවර බවට පත් කළා. 1991 පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේදී එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවක් විදිහට තමයි තිබුණේ. ඒ නගර සභාවට පත්වෙච්ච සභාපතිවරයා විදිහට චන්ද්‍රසිල්ලා මැතිතුමා පත් වුණා. මම හිතන්නේ තුන්වෙනියා විදිහට අපි දකිනවා මේ පුරවරයට යම්කිසි දැනෙන දෙයක් සිද්ධ කරේ ඊට පස්සේ හිටපු පුරපති චන්ද්‍රසිල්ලා මැතිතුමා. ස්වර්ණසිල්ලා මැතිණිය කිව්වා. ඒ වගේම සතියකට විතර ඉස්සෙල්ලා පෙර අපේ ධනුෂ්ක පුතා මට මැසේජ් එකක් කියලා දුන්නා අංකල් අපේ තාත්තගේ උත්සවයේ තියෙනවා යන්න මටත් දයරන්න මන්තුමාටත් ඒවල තිබුණේ ඒ වගේ මං හිතන්නේ අපි ඔක්කොම අද විශාල පිරිසක් මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා ඒ චන්ද්‍රසිල්ලා මැතිතුමාට කළගුණ සලකන්න මට පේනවා මෝනු වලින් අපේ සුපයිසර් මහත්තුරු හිටපු ඒ වගේම සෑහෙන්න දැනට සේවයේ නියුක්ත ඒ වගේම ඉස්සර හිටපු සේවක මහත්වරුත් සෑහෙන පිරිසක් මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නොමැකින නමක් තිබ්බ චන්ද්‍රසිල්ලා මැතිතුමාගේ අද දින මෙම කුණානුස්මරණ උත්සවයට සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ගරු නගරාධිපති එමෙන්න නාගරික මන්ත්‍රීවරුන්ගෙන්ද හිටපු නගරාධිපතිතුමියන් ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන්ගෙන්ද එමෙන්න ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ කුමසාරිස්තුමිය ඇතුළු නිලධාරීන්ගෙන්ද එමෙන්න මෙම නගර සභාවේ සියලුම සේවක සේවිකාවන්ගෙන්ද සහ මාගේ ඥාතීන්ගෙන්ද එමෙන්න මේ ස්ථානයට පැමිණි සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මම කැමති ස්තුති කතාව කිරීමට මට ලබා දීම සම්බන්ධයෙන් ඔබ හැමට ස්තුතිය ලබා දෙන්න. ඒ වගේම ස්තුති කතාව කිරීමට ප්‍රථමයෙන් මාත් කැමති මාගේ තාත්තා ගැන පොඩි වචන ටිකක් කියන්න. ඉතින් හැමෝම කතා කරේ මගේ තාත්තා කරපු භෞතිකව දකින්න තියෙන දේවල් ඒ හැමදේම. හැබැයි මම දකිනවා يعني සාමාන්‍යයෙන් කාට හරි කෙනෙක්ට කවුරු හරි කෙනෙක් තමන්ගේ ළඟින් ඉන්න කෙනෙක් නැති වුණාම දුක දැනෙන්නේ විශේෂයෙන්ම පවුලේ අයට. ඒ අඩුව දැනෙන පවුලේ අයට. හැබැයි මම විශ්වාස කරනවා මගේ තාත්තා නැති විච් එක. චන්ද්‍රසිල්ලා මහත්තයා නැති විච් එක මම හිතන්නේ මගේ පවුලේ අයට වගේම මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිටින සියලුම පුරවැසියන්ට ඒ අඩුව දැනුණා කියලා. ඉතින් මට ඒ වගේම කියන්න ඕනේ එතුමා කරපු සේවාවන් ගැන පොඩි කාලයක් ඔයගලගෙන් අරගෙන කියන්න. ඉතින් එතුමා මේ කෝට්ටේ පුරවරේ නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපිට තාත්තත් එක්ක ඉන්න හම්බෙච්ච කාලේ හරිම කෙටි. ඒ හිටපු ටික කාලේදී මම හිතන්නේ අනිත් දරුවන්ට වගේ තමන්ගේ තාත්තත් එක්ක ඉන්න මට කාලය හම්බුණා කියලා. මොකද තාත්තා හැම වෙලෙම කාර්යබහුල වෙලා හිටියේ මේ නගරය නිර්මාණය කරන්න, මේ නගර සභාව නිර්මාණය කරන්න.